හරි අද අපි ඉගෙන ගන්න ඇතුර කිව්වොත් ටිකක් අමුතු පැටර්නයක් ගැන. එතකොට මේක වාර සෝෂල් මීඩියා වලත් Google වල ගැහුවත් මේක මේ වාට හොයාගන්න විදිහක් නැහැ. හරිද? ඒ නිසා අවධානයෙන් යුතුව බලන් ඉන්න. මං හිතනවා මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ඔබගේ ට්‍රේඩිං ජර්නි එකට. ඩේ ට්‍රේඩිං කරන අයට ගොඩක් වැදගත් වෙයි. මේකට මම දානවා පොඩි නමක් රිවර්ස් L කියලා. මේ පැටර්න් එකට රිවර්ස් L කියලා දානවා මේ පැටර්න් එකට. හරිද? ඒකට හේතුව තමයි L හැඩය. මේකනේ L හැඩය. ඕක රිවර්ස් වෙලා තමයි මේක හැදෙන්නේ මෙහෙම. රයිට්. එයින් තමයි මම ඒ නම මේකට යෙදුවේ. හරිද? එතකොට දැන් ඔයගලංගෝ කියන්නේ තියරි පැත්තට තියාගන්නකො. හරිද? තියරි පැත්තකින් තියලා දැන් අපි මේ ට්‍රේඩින් කරද්දී ඔපචුනිටි එකක් આવත් මේක මේ ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් විදිහට මම මේ යූස් කරන්නේ. හරිද? එච්චරයි. ඉතින් එහාට ආපහු මේක ගැන හිතන්න එපා. හරිද? ඉතින් සාමාන්‍යයෙන් මෙහෙම මොමන්ටම් කැන්ඩල් එකක් ඇවිල්ලා මම මේ ඔක්කොම ඩ්‍රොවිස් ටික ඉස්සෙල්ලාම අයින් කරන් ඉන්නම්කෝ. හරි. මෙහෙම මොමන්ටම් කැන්ඩල් එකක් ඇවිල්ලා. හරිද? මෙන්න මේ විදිහට මොමන්ටම් කැන්ඩල් එකක් ඇවිල්ලා සාමාන්‍යයෙන් මාකට් එක තැන කන්සන්ට්‍රේට් වෙනවා නම් හරිද? එවිට මාකට් එක පහළට යාමේ සම්භාවිතාවය තියෙනවා 75ක්. රයිට්. පහළ වුණා ටිකක්. මාකට් එකේ ඉහළට යාමේ සම්භාවිතාවය තියෙනවා 20ක්. ඉතුරු පහ මොකද? ඉතුරු පහට සම්භාවිතාව තියෙනවා මාකට් එක ආපහු කන්සල්ට් වෙන්න යකම. හරිද? දැන් රීඩ් කරගෙන ඉඳලා. හරිද? එතකොට මාකට් එක පල්ලෙහාට යන කියලා මේ කියන්නේ පැටර්න් එකේ අදහස. රයිට්. එතකොට මම දැන් මේ උදාහරණ ගන්න බෑනේ. හරිද? අපි බලමු මාකට් එකේ එහෙම සිද්ධ වෙලා තියෙනවද කියලා. හරි. දැන් මෙන්න මෙතන ගත්තොත් අපිට ඒ වගේ පැටර්න් එකක් රයිට් මේ දැක්ක යොදා ගන්න පුළුවන්. ඒකට මාකට් එකේ මොකද වෙලා තියෙන්නේ? මාකට් එකේ ඩවුන් ලා තියෙනවා. හරිද? දැන් ඒකට තව අපිට පුළුවන් මේ මෙතන මේ මාකට් එක එතන කන්සර්ට්ලා මේ චූටි කැන්ඩල් 6ක් 7ක් පල්ලට ගිහලා තියෙනවා. හරිද? එතකොට දැන් මේකේ මේන්ම බෙනිෆිට් එක ගන්න ඕනේ මොමන්ටම් කැන්ඩල් එකක් එද්දි අප් ට්‍රෙන්ඩ් එක මොමන්ටම් කැන්ඩල් එකක් එද්දි. ඒක මම හිතනවා මේක මේ දැන් කොහොමත් මෙතන මාකට් එක දැන් ඩවුන් වෙනවා. හරිද? ඒක 200ක් ෂුවර්. හරිද? එතකොට දැන් ඔය ආකාරයෙන් වාට මොමන්ටම් කැන්ඩල් තිබ්බොත් ආය සුපිරියට ඒ කියන්නේ කන්ෆිඩන්ට් එකකින් ට්‍රේඩ් එක ගන්න පුළුවන්. දැන් මෙතන බලන්න පුටිය. රයිට්. සෝරි. මේ දැක්කද? තරත් මාකට් ඩවුන් ලා තියෙනවා. හරිද? ඒතර මේ දේවල් මම ඔයගලන්ට කියන්නේ මේක මේ 100 පාරක් නෙමෙයි 200 පාරක් නෙමෙයි 10 වතාවක් මේක ප්‍රැක්ටිස් කරලා. හරිද? නැත්නම් මම මේ දේවල් කියන්නේ නැහැ. හරිද? මොකද මම එහෙම කෙනෙක්ගේ ලයිෆ් එකත් එක්කනේ මේ ශ්‍රී ලංකාවේ කියන ට්‍රේඩින් ලයිෆ් එකත් ශ්‍රී ලංකාවේ සමහරක් අයගේ මුළු මේන් ඉන්කම් එක මේක වෙනවනේ නේද? මම දන්න කීප දෙනෙක් ඉන්නවා මේ ගෲප් එක තුල. හරි. ඒගොල්ලන්ගේ මේන්ම සෝස් එක ට්‍රේඩින්. හරි. ඒ නිසා මම ඔය concept අරම ඔක්කොම මතක් කරගන්න මේ වගේ තැනක් දකිද්දී හරිද? මම කියන්නේ මේ ඩේලි වාට චූටි ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් තැන. හරිද? එහෙම නැතුව මේ වෙන විකාර නෙමෙයි. හරිද? රයිට්. එතකොට ඕක මම දකින හැටියට මේ දැන් ඔපොසිට් පැත්ත ගත්තොත් මම එච්චර සාර්ථකත්වයක් දකින්නේ නැහැ. ට්‍රේල් පැටර්න් එකක් වගේ තියෙන්නේ. හරිද? ඒක රිවර්ස් නෙමෙයි. එහෙමත් අපිට ගන්න පුළුවන් ඔපොසිට් පැත්තට. ඉතින් එහෙම අවුලක් නැහැ.
හැබැයි මම දකින හැටියට දැන් හූ බුලිෂ් කැනල් මොමෙන්ට් කැනල මේ උඩ දියාවොත් ඒකේ අදහස තමයි එතන වෙන දේ තමයි මේ මාකට් එක ඩවුන් වෙනවා කියන ආපහු. හරි. මම ඒක ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙනවා. සෝරි, මේ කියන්නේ මාකට් එක ඩවුන් වුනහම ඒ කියන්නේ එතන ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. හරිද? මම දැන් මේ ස්ට්‍රැටජිකල් කියලා දුන්නේ ඒ ට්‍රේඩ් එක ඕගොල්ලන්ගේ නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. හරි, ඒ නිසා ඒ වගේ තැන් මිස් කරගන්නත් එපා. හරි, ඉතින් ඔයා තව දුරට මේක අධ්‍යයනය කරන්න. හරි, මම විතරක් කිව්වල්ට කරන්න එපා, අධ්‍යයනය කරන්න. මේ මනුස්සයා මොනවද කියන්නේ, මේ ඇත්තද කියන්නේ බොරුද කියන්නේ කියලා පොඩ්ඩක් බෑක් ටෙස්ට් කරලා බලලා දැන් මම ඔයගොල්ලන්ට 5 පාරක් විතර ආමේ ඉතින් මෙතන ගොඩක් හොඳයි. හරිද? වර පේන දැන් මොමන්ට් කැන්ඩල් දිනා මැද. හරි, මගේ මේ හොඳම එල් පැටර්න් එකක් රිවර්ස් සෙල් එකක් මේ. වර පේනවද මේ? right, මාකට් එක ඩවුන්ලා දිනවා. හරිද? ඉතින් ආයෙ වෙන මොනවද? හරිද? දෙයක් පෙන්නුවාම ඒක ඉගෙන ගන්න. මට දොස් කියන්න එපා. හරිද? මේ දොස් කියන එකකින් ඔයාම තමයි චාටර් වෙන්නේ. හරිද? right? ඒ නිසා දේවල් අතදා බලන්න try කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හමු. ජය වේවා.